මේ තියෙන්නේ iPhone 16 Appleගේ ලේටස්ම iPhone 16 සිරිස එක තියෙන ෆෝන් එකක්. iPhone 16 සිරිස එක තියෙන අඩුම පෙළට ගන්න පුළුවන් ෆෝන් එක තමයි මේ iPhone 16 කියලා කියන්නේ. ඉතින් මේකටත් වඩා ටිකක් ගණන් වැඩි iPhone 16 Plus සහ අපිට ඕනම් iPhone 16 Pro version එක වෙලදී ගන්න පුළුවන්. ඊටත් වඩා ලොකු ගාණක් ඕගොල්ලන් පේ කරලා. ඉතින් මේ අලුත්ම iPhone series එකේ අපිට iPhone 16 Pro වල ඒ තරම්ම ලොකු වෙනසක් බලා ගන්න බෑ කලින් අවුරුද්දේ ආපු iPhone 15 Pro එකත් එක්ක කම්පෙයාර් කරනකොට. ඒ වගේම ගොඩක්ම ලොකු changes අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ iPhone 16 ෆෝන් එකේ. ඉතින් මේ ෆෝන් එකේ තියෙන changes මොනවද? මේ හැම දෙයක් ගැනම අපි අද වීඩියෝ එකේ කතා කරමු. ඉතින් වීඩියෝ එක බලන කලින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක like කරලා subscribe කරගන්න අමතක කරන්න එපා අපේ channel එක. ඉතින් සාමාන්‍යයෙන් අපි iPhone 15 එක සහ iPhone 16 එක කම්පෙයාර් කරනකොට අපිට ගොඩක් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් මේ ෆෝන් දෙක අතර. ඉතින් සාමාන්‍යයෙන් Pro version එකේ අපිට ඒ තරම්ම ලොකු වෙනසක් බලා ගන්න බැරි වුණාට අපිට iPhone 15 එක සහ iPhone 16 එක අතර ගොඩක් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මේ ෆෝන් එකේ ඔයගලන්ට ඩිසයින් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ තියෙන කැමරා setup එක සම්පූර්ණයෙන්ම අපිට vertical විදිහට බලා ගන්න පුළුවන් කලින් තිබ්බට වඩා. ඉතින් මේ කැමරා එකේ ප්ලේස්මන්ට් එක වෙනස් කරලා තියෙනවා. මොකද අපිට ස්පෙෂල් වීඩියෝස් රෙකෝඩ් කරගන්න මේ අලයින්ස් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මේ vertical විදිහට මේ කැමරා එක ඩිසයින් කරලා තියෙන නිසා අපිට මේ ෆෝන් එකේ ටිකක් ලොකු බැටරියක් බලා ගන්න පුළුවන් කලින් අවුරුද්දේ ආපු iPhone 15 එකට වඩා. ඉතින් ඒක ගොඩක්ම ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆෝන් එක බැටරි කැපැසිටි එක සහ බැටරි ලයිෆ් එක අපිට ගොඩක්ම වැදගත්. අපි ෆෝන් එකක් යූස් කරනකොට මේ ෆෝන් එකේ තියෙන ඊළඟ ලොකුම ඇඩ්වාන්ටේජ් එක කියලා කියන්න පුළුවන් මේ ෆෝන් එකේ තියෙන chipset එක. ඉතින් ඕගලන්ට දන්නවා ඇති කලින් අවුරුද්දේ iPhone 15 series එක ඕගලන්ට බලා ගන්න පුළුවන් උනේ පරණ iPhone 14 Pro එකේ තියෙන chipset එක තමයි. ඉතින් මේ ෆෝන් එක අපිට අලුත්ම SoC එකක් බලා ගන්න පුළුවන් Apple වල A18 කියලා. ඉතින් මේක second generation 3 nanometer chipset එකක්. ඉතින් මේ SoC එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් CPU, GPU, neural engine, cache, ඒ වගේම DRAM මේ වගේ දේවල් එකතු කරලා හදන එකම chipset එකකට. ඉතින් මේ වගේ SoC එක අපිට ගොඩක්ම energy save කරගන්න පුළුවන් සහ ගොඩක් හොඳ ස්පීඩ් එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ SoC එක මේගොල්ලන් ඩිසයින් කරලා තියෙන්නේ මේ ෆෝන් එකට Apple Intelligence ගොඩක් හොඳට වැඩ කරන්න. ඉතින් ඔයගලන්ට දන්නවා ඇති Apple Intelligence කියලා කියන්නේ Apple iPhone වලට එන අලුත්ම AI version එක. ඉතින් මේ Apple Intelligence වල අපිට ගොඩක් features බලා ගන්න පුළුවන්. ඉතින් මේක වැඩ කරන්න මේ chipset එක ගොඩක්ම උදව් වෙනවා. මොකද සාමාන්‍යයෙන් Apple Intelligence එක වැඩ කරන්න ගොඩක් හොඳ RAM එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ ෆෝන් එකේ තියෙන 8GB RAM එක මේකට ගොඩක්ම උදව් වෙනවා. මොකද සාමාන්‍යයෙන් iPhone 16 සහ iPhone 16 Pro දෙකටම මේ අවුරුද්දේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් 8GB RAM එකක්. ඉතින් කලින් අවුරුද්දේ ඒක වෙනස් වුණා. ඉතින් මේ අවුරුද්දේ මේ ෆෝන් දෙකටම 8GB RAM එකක් බලා ගන්න පුළුවන්. මොකද Apple Intelligence වැඩ කරන්න මේ ෆෝන් එකට අනිවාර්යයෙන්ම 8GB RAM එකක් ඕන නිසා. මේ ෆෝන් එකේ තියෙන ඊළඟ ලොකුම ෆීචර් එක කියලා කියන්න පුළුවන් මේ ෆෝන් එකට Apple ලගේ Pro ෆෝන් වලට එන action button එක මේ ෆෝන් එකටත් මේගොල්ලන් include කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් iPhone Pro series එකේ එන action button එකේ තියෙන හැම feature එකක්ම ඔයගලන්ට මේ iPhone 16 ෆෝන් එකේ ඔයගලන්ට use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන් action button එක use කරනවා නම් ඔයගලන්ට අනිවාර්යයෙන්ම Pro ෆෝන් එකක් මිලදී ගන්න වෙනවා. හැබැයි මේ iPhone 16 ෆෝන් එකෙත් ඔයගලන්ට මේ action button එක use කරන්න පුළුවන්. ඉතින් මේ action button එක ගොඩක්ම use කරන කට්ටියට මේ ෆෝන් එක ගොඩක්ම උදව් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයගලන්ට තවත් අලුත් බටන් එකක් බලා ගන්න පුළුවන් මේ iPhone 16 වල. ඒ තමයි මේ camera control කියන බටන් එක. ඉතින් මේ camera control එක පාවිච්චි කරලා අපිට සාමාන්‍යයෙන් ඔයගලන් ෆෝන් එකකින් ෆොටෝස් ගන්නවා නම් ඒ ෆොටෝස් වල capture බටන් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලගේ ෆෝන් එකේ තියෙන camera එකේ exposure එක, tone එක, එහෙම නැත්නම් zoom range එක, එහෙම නැත්නම් aperture එක මේ වගේ දේවල් වෙනස් කරන්න මේ කැමරා කන්ට්‍රෝල් බටන් එක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ බටන් එක නැතු වුණත් ඔයගලන්ට ඔයගලන්ගේ ෆෝන් එකේ තියෙන සාමාන්‍ය කැමරා ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරලා ඔයගලන්ට මේක වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ Apple මේකටම කියලා dedicated බටන් එකක් ඒගොල්ලන් දීලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ features එන්නේ Pro phone වලට විතරයි. හැබැයි මේ අවුරුද්දේ iPhone 16 ෆෝන් එකෙත් ඔයගලන්ට මේ කැමරා කන්ට්‍රෝල් කියන බටන් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම නම් මේ ෆෝන් එකේ තියෙන කැමරා කන්ට්‍රෝල් බටන් එක ඒ තරම්ම පාවිච්චි කරන්නේ නැහැ. මොකද සාමාන්‍ය ෆොටෝ එකක් කැප්චර් කරන්න පාවිච්චි කරනවා වෙනුවට අපේ ෆෝන් එකෙන් ගන්න ෆොටෝස් වල තියෙන එක්ස්පෝෂර් එක, එහෙම නැත්නම් ටෝන් එක, ඇපර්චර් එක මේ වගේ දේවල් වෙනස් කරන්න මේක පාවිච්චි කරනවා ගොඩක්ම අඩුයි මම හිතන්නේ. ඉතින් සමහර වෙලාවට මේ බටන් එක ඕගලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ 6.1 inches 1080p පැනල් එක. ඉතින් මේක 60Hz පැනල් එකක්. ඉතින් සාමාන්‍ය මේ ෆෝන් එකේ ප්‍රයිස් එකත් එක්ක කම්පෙයාර් කරනකොට මේ ෆෝන් එකේ තියෙන රිෆ්‍රෙෂ් රේට් එක
ගොඩක්ම අඩුයි. ඉතින් සාමාන්‍ය ඔගලන්ට ෆෝන් එක රිෆ්‍රෙෂ් රේට් එක ඒ තරම්ම වැදගත් නැත්නම් ඔගලන්ට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ iPhone 16 එකට high refresh rate display එකක් නැහැ. සාමාන්‍යයෙන් 60 Hz display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඔයගලන්ට සාමාන්‍යයෙන් 200 nits දක්වා peak brightness එකක් තියෙනවා. ඉතින් අපිට brightness එක ගැන නම් අපිට ඒ තරම්ම ලොකුට වදගන්න දෙයක් නැහැ. මොකද ගොඩක් හොඳ brightness එකක් මේ ෆෝන් එකේ තියෙන display එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක හැරෙන්නට මේ ෆෝන් එක ගොඩක් හොඳට ඒගොල්ලන් ඩිසයින් කරලා තියෙනවා. මේ ෆෝන් එකේ ඩිසයින් එක, මේ ෆෝන් එකේ build quality එක ගොඩක් ප්‍රීමියම් ලුක් එකක් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එක අතට ගත්ත ගමන්. ඒ වගේ මේ අවුරුද්දේ ගොඩක් හොඳ කලර් සෙට් එකකුත් බලා ගන්න පුළුවන් මේ iPhone 16 වල. ඉතින් මේ Apple iPhone 16 එක ගන්න එක හොඳයිද එහෙම නැත්නම් iPhone 16 Pro එකම ගන්න එක හොඳයිද කියලා අනිවාර්යයෙන්ම පල්ලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඔයගලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ආයෙත් අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.